අයිබුවන් සුබ දවසක්. අදත් ඊමවතත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලොන්ගේ PC එකේ තියෙන සිංගල් කලර් ෆෑන් සෙට් එක. එහෙමත් නැත්නම් අපිට රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න බැරි RGB ෆෑන් එකක් තියෙනවා නම් ඒක කොහොමද රිමෝට් කන්ට්‍රෝල් RGB ෆෑන් සෙට් එකක් විදියට කන්වර්ට් කරගන්න කියලා. දැන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් මම මගේ PC එකේ තිබුණු සිංගල් කලර් ෆෑන්ස් දෙකක් RGB ෆෑන් විදියට කන්ට්‍රෝල් කරලා තියෙන විදිය. මෙන්න මේ විදියට තමයි ඕගොල්ලොන්ට මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක බලාගන්න පුළුවන් වෙන්නේ. මම ඕගොල්ලොන්ට පොඩ්ඩ විස්තර කරන්න මොනවද මේ ඇඳලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ RGB light strip එක. ඊට පස්සේ මේ තියෙන්නේ RGB control box එක. ඕගොල්ලෝ දැකලා තියෙන සුදු පාට පෙට්ටිය වගේ තියෙන චූටි රිමෝට් එකකුත් එක්ක මේ තියෙන්නේ ඒක. ඊළඟට මේ තියෙන ෆෑන් එකක් මම මෙතන ඇඳලා තියෙනවා. මේ තියෙන ඩොට් බෝඩ් එක. ඩොට් බෝඩ් එක කියන්නේ මෙන්න මේ බෝඩ් එකම තමයි මම මේ ලොකු කරලා වඩාත් පැහැදිලි වෙන්න මෙතන ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ෆෑන් එකක් හදාගෙන ඉවරුණාට පස්සේ මොන විදියට දෙන්නේ කියලා මේ විදියට ෆෑන් එක තියෙනවා. මෙතනින් තියෙනවා ෆීමේල් පෝට් එක. මේකෙන් තමයි RGB විදියට කන්ට්‍රෝල් වෙන්නේ. මෙතනින් තියෙනවා මොලෙක්ස් එක. මේක තමයි අපේ පවර් සප්ලයි එකට PC එකේ පවර් සප්ලයි එකට සම්බන්ධ වෙන්නේ. ඒතකොට මේකෙන් තමයි ෆෑන් එක වැඩ කරන්නේ. මේකෙන් තමයි ෆෑන් එකේ ලයිට් සෙට් එක වැඩ කරන්නේ. ඔය විදිහට අපි කේබල් දෙකක් දාගෙන තියෙනවා. හරි මම දැන් පැහැදිලි කරන්නම් වැඩේ. මේකේ කරන්න තියෙන්නේ ඕගොල්ලොන්ට මෙන්න මේ කප් එක ගලවලා මේ සුදු කප් එක ගලවලා මෙන්න මේ RGB light strip එක අවශ්‍ය ප්‍රමාණයට කපලා මේක ඇතුළට දාගන්න ඕන. කපද්දී ඕගොල්ලෝ මතක තියාගන්න ඕන මේ පොඩි අර කට් මාක් එකක් තියෙන තැන් වලින් විතරයි කපන්නේ. මේ වගේ අපිට ඕන තැන් වලින් කපන්නේ නැහැ. ඒ විදිහට කපලා අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේ විදිහට පාස්ස ගන්න ඕනේ වයර් 4ක් මෙතෙන්ට. මේ විදිහට සුද්ධ කරලා මෙතන ගානට වයර් 4ක් පාස්ස ගන්න ඕනේ. ඒත් එක්කම ඔයගොල්ලෝ ගන්න ඕන මෙන්න මේ වගේ ෆීමේල් ජැක් එකක් සහ මෙන්න මේ වගේ පෝට් එකක්. එතකොට මේවා මේ අපිට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බඩු කඩවල වලින් මේ වගේ වයර් 4ක් සම්බන්ධ කරන්න පුළුවන් මේල් ටු ෆීමේල් මේ ජැක් දෙන්න කිව්වහම ඒගොල්ලෝ දෙනවා. එතකොට ඕගොල්ලොන්ට මේ විදිහට බලලා ගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් ඕගොල්ලොන්ට මම හදපු එක. මේ විදිහට ඕගොල්ලොන්ට අවශ්‍ය ප්‍රමාණයට මේල් ටු ෆීමේල් ජැක් ගන්න ඕන. ඕගොල්ලෝ ෆෑන් 5ක් පාවිච්චි කරනවා නම් මේ වගේ ජැක් එකක් සහ සොකට් එක ගානේ ඒ වගේ 5ක් ඕගොල්ලෝ ගන්න ඕන. දැන් මම මෙතනදී නම් ෆෑන් 3ක් හයි කරන්න පුළුවන් විදිහට තමයි හදාගත්තේ. මෙතනදී මම දාගත්තේ සොකට් 3ක්. එතකොට ෆෑන් 2යි මම හැදුවේ. තව ඕන එක්ස්ට්‍රා ෆෑන් එකක් ප්ලග් කරගන්න පුළුවන් විදිහට. මේ තියෙන ඩොට් බෝඩ් එක. මේ ඩොට් බෝඩ් එකට සම්බන්ධ වෙනවා RGB control box එකකින් එන ලයින් එක. අපි සාමාන්‍යයෙන් නම් මේ control box එකකින් එන ලයින් එක කෙලින්ම RGB strip එකකටනේ දෙන්නේ. දැන් මෙතනදී අපි මේ ලයින් එක කොටස් 3කට කඩලා තියෙන්නේ. ඒ කියන්නේ RGB control box එකකින් එන වයර් 4ක ලයින් එක මේ විදියට කොටස් 3කට කඩාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඒක. එතකොට මේ ධන ලයින් එක මේ දිගටම සෙට් වෙන්න ඕන. මේක දිගටම සෙට් වෙන්න ඕන මේ විදියට. මේක ඕගොල්ලන්ට පුළුවන් ඩොට් බෝඩ් එකක් අරගෙන මේ කැලි ටික මේ විදියට හයි කරලා ඊයන් පාවිච්චි කරලා මේ ටික ලස්සනට කනෙක්ට් කරගන්න පිටිපස්සෙන් ඒක හදාගන්න පුළුවන්. මාර ලේසි වැඩක් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ පවර් ලයින් එක. පවර් ලයින් එක අපි සාමාන්‍ය විදියට මේක හදනවා නම් ඒ කියන්නේ RGB control box එක අපි නිකන් කොහෙර ලයිට් සෙට් එකක් හයි කරනවා නම් අපි කරන්නේ මේ පවර් ලයින් එක 12 වෝල්ට් ලයින් එකකට දීලා මේ සාමාන්‍ය කරන්ට් එකට තමයි ප්ලග් කරන්නේ. දැන් මෙතනදී එහෙම නෙමෙයි කරන්නේ. මෙතනදී අපි PC එකෙන්මයි කරන්ට් එක ගන්න. ඒ නිසා මෙතෙන්ට 12 වෝල්ට් පින් එකක් හයි කරලා අර සාමාන්‍ය කරන්ට් එක දෙන ජැක් එකේ තියෙන විදිය පින් එකක්ම හයි කරලා ඒකත් ගන්න පුළුවන් ඕගොල්ලොන්ට ඉලෙක්ට්‍රික් බඩු කඩවල් වලින්. අරගෙන මෙතෙන්ට සෙට් කරලා තියෙන්නේ මොලෙක්ස් පින් එක. මොලෙක්ස් එකක් තමයි සෙට් කරලා තියෙන්නේ. ඒතර මේ මොලෙක්ස් එකේ කොහොමද වයර් දෙක ගන්න කියලා ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන්. මේ RGB ෆෑන් එකකට එන්නේ 12 වෝල්ට් ලයින් එකෙන්මනේ. මෙන්න මේ වගේ කෑල්ලක් ඕගොල්ලෝ හොයාගෙන මෙතෙන්ට හයි කරා නම් හරි. RGB ෆෑන් එක 12 වෝල්ට් කරන්ට් එක ගන්න මේ වගේ කෑල්ලක් කපලා අරගෙන අලුත් ෆෑන් එකකින් නෙවෙයි පිච්චිච් එකකින් හරි කොහොම හරි හොයාගෙන ඒ වයර් එක සෙට් කරන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ මේකට අපිට කෙලින්ම PC එක ඇතුළෙන්ම 12 වෝල්ට් ගන්න පුළුවන් අපේ කන්ට්‍රෝලර් එකට. ඊට පස්සේ ওই විදිහට අරගෙන මේ විදිහට හදාගත්තාම මෙන්න මේ කොටස් ඇවිල්ලා මෙතෙන්ට සෙට් වෙනවා. මේ විදිහට ප්ලග් කරගෙන යන්න තියෙන්නේ. දැන් මේක අපි මේ විදිහට හදලා ෆෑන් එක ඇතුළට දානවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පින් තමයි තියෙන්නේ. මේ පින් ඔක්කොම තියෙන ෆෑන් ගානට මෙන්න මේ සෙට් එකට සෙට් වෙනවා. ඊට පස්සේ මේවා ඔක්කොම අපේ පවර් සප්ලයි එකට සෙට් වෙනවා. ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. මාර ලේසි වැඩක් කරන්න තියෙන ඕගොල්ලොන්ට මම පෙන්නන්නම් හදාගත්ත එක. අපි බලමු.
ඔයගොල්ලන්ට පේනවා ඇති මම රිමෝට් එකෙන් මේ විදියට ලයිට්ස් මාරු කරද්දි එකින් එක මාරු වෙන විදිය මේ තියෙන්නේ මම අර ඔයගොල්ලන්ට පෙන්නපු විදියට හදාගත්ත කොටස මේක යටට මම මේ පොඩි රබර් කෑල්ලක් සෙට් කරගෙන තියෙනවා කේබල් ටයිප් දාලා මේක ෂෝට් වෙන එක වළක්වන්න මොකද අපි මේ ඊයන් තියපු කොටස මේ විදියට යකඩේ ගෑවුනොත් කේසින් එකේ ගෑවුනොත් ෂෝට් වෙන්න පුළුවන් ඒක වළක්වන්න මම මේ විදියට රබර් කෑල්ලක් තියලා කේබල් ටයිප් දාලා තද කරගෙන තියෙනවා මෙන්න මේ තමයි අර මම කිව්ව පින් සහ කේබල් මේ විදියට ඕගොල්ලන්ට මේල් ටු ෆීමේල් කොටස් ගන්න පුළුවන් කඩේ මේකේ වයර් හතරක් තියෙන්නේ ඊළඟට මේ විදියට තියෙන කන්ට්‍රෝල් බොක්ස් එක කන්ට්‍රෝල් බොක්ස් එකට සම්බන්ධ කරලා තියෙනවා මේ විදියට 12 වෝල්ට් ලයින් එක මේක ඇතුලින් සෙට් වෙලා තියෙන මේ පවර් සප්ලයි එකේ මොලෙක්ස් එකට එතනින් 12 වෝල්ට් දීලා තියෙනවා මේ වගේ ඊළඟට මෙතනින් එන වයර් හතරක අවුට් එක මම මේ විදියට අරගෙන අර සර්කිට් ඩයග්‍රෑම් එකේ තිබ්බ විදියටම මම දීලා තියෙනවා ෆෑන් වලට. ඒකට මේවත් යන්නේ මේ ෆෑන් දෙකට. ඉතින් ඔන්න ඔය විදියට තමයි නෝමල් සිංගල් කලර් ෆෑන් සෙට් එකක් RGB ෆෑන් සෙට් එකක් විදියට කන්වර්ට් කරගන්න. ඔයගොල්ලොන්ටත් මේක try කරලා බලන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක set වෙන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම් අදට සුබ දවසක් හැමෝටම.